නෑ අම්මේ මෙතන මේ දැන් අපි මේ එතන පොල් බැදලා ඊට පස්සේ මේ වේලිච්ච මිරිස් බැද්දා මෙච්චර මේ නහින්නේ මේ මෙහෙම මේ මෙව කරන්නේ බුදු විදිහට රසයක් එනවා මේ බැදලා හැදුවම. ඒ වගේම කල් තියාගන්න පුළුවන්. ඒ වගේම වර්ණය, විවිධත්වය, ඒ වගේ ගොඩාක් මේකෙන් තියෙනවා. ඒක නිසා තමයි අපි මෙහෙම විදිහට හදන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ බලන්නකෝ මාළු ටිකක් නිකම්ම පහේ දාලා නිකම්ම හැදුවට වැඩක් නැහැ. පහේ රත් කොල්ලා ආපහු ඒක හොඳට කබලි බැද්දලා ඒ විදිහට හැද මේකේ තියෙන රස බලන්න, කල්පයත්ම බලන්න. ඒ වගේම හරි රුචිකත්වයක් තියෙන, විවිධත්වයක් තියෙන. ඒකයි අපි ඉච්චර රහින්නේ ඒක. ඒක තමයි මේ අපිට ගොඩක් අය කියන මාළු හදන්න මොකටද මෙච්චර කැටයන් කියලා. ඉතින් මට ඒකයි මං අම්මෙන් ඇහුවේ මේ මොකද කියලා. කැටයන් නෙවෙයි පුතේ. ඇත්තෙන්ම අපි කන දේ අපි හොඳට රසට විවිධත්වයෙන් ගුණට ඒ වගේම විවිධ අවස්ථාවලට උචිත විදිහට අපි හදාගන්න කන එක අපි එක මහන්සියක් නෙවෙයි පුතේ. එතන අපේ ආත්ම විශ්වාසයත් එක්ක අපිට ඒක ආත්ම අභිමානයක් එතන.